ඔබ කතා කරන්නේ ආත්ම ත්‍යාගයෙන්මයි. ඔබගේ ත්‍යාගී චිත්තය පෙනෙන මගේ මතුරුකම නිසා දැන් මට ලැජ්ජයි. අතර අවුරුදු 50ක් මුළුල්ලේ මා මෙතෙක් දෙවිස්නේ කෙබඳු මනෝරථයක් වෙන්නේ. ඒ මනෝරථය ආත්මලාභයම භූමිය කොට පවතින බව දැන් මට තේරෙනවා. උදෙස් මගේ මනෝරථය මුදුන් සමුවන ආකාරය සෙසු සියලු ගුණ ධර්මයන් ඉක්මවා අරාබ්දේ ගැන මට තැකීම පුදු මොකද? සුවේනිත දේහා එම අහිංසක දරුවා විනාශ මුඛයට පමුණුවා. ජයපාල ධර්මයාගේ ඓශ්වර්ය ඵලදායක වූ ලෝක දෙදහාර ප්‍රවිත්‍ය නැමැති වෘක්ෂ මූලයේ පුරව පැදින බලවත් අපරාධය. ධනවත් තරුණයෙකුට දෙන්නදී අහිංසක ගැවිසෙන්න. අකාලයේ විනාශ වී ගිය ලස්සන ජීවිතයක්. කැලෑ හඳේ මාළුයි. ඉතින් ඔබට මා පසුපසෙන්ට ඉඩ දෙන්නේ නැහැ. ජයපාල මහතා දැන් ඔබගේ ස්වාමියා වුණා. ඔබගේම ප්‍රේමය උරුමකාරී මම.